සුබ දවසක් සියලු දෙනාට. මම අද කතා කරන්නේ Google එකෙන් ෆ්‍රී ලබා දීලා තියෙන Google AI ස්ටුඩියෝ එක ගැන. මේ පේන හැම වීඩියෝ එකක්ම හදලා තියෙන්නේ Google AI ස්ටුඩියෝ එක භාවිතා කරලා. මේ පේන 3D ඇනිමේෂන් වගේම රියලිස්ටික් විදියටත් මේකේ වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන්. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙනම අපි යමු වීඩියෝ එකට. Google එකට ගිහිල්ලා type කරන්න Google AI Studio කියලා. Google AI Studio කියලා type කරලා enter කරන්න. enter කරාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතන ඔයා Google AI Studio කියන එක තෝරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ box එකක් ඒක අවශ්‍ය එකක් නෙමෙයි කට් කරලා අයින් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තවත් box එකක් එනවා. මේකේ අපි ටික් දෙකක් තියනවා දාන්නේ. ටික් දෙක දාලා accept කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ උඩින් තව මැසේජ් එකක් තියෙනවා. ඒක එච්චර අවශ්‍ය මැසේජ් එකක් නෙමෙයි. කට් කරලා අයින් කරගන්න. ඊට පස්සේ ඔයා යන්න වම් අත පැත්තේ තියෙනවා generate media කියලා. ඔය generate media කියන එක තෝරලා ඊට පස්සේ මේක තියෙනවා VO කියලා එකක්. මේ තියෙන VO මේක VO කියන එක ක්ලික් කරන්න. නැවතත් අර මැසේජ් එක එන එක අවශ්‍ය එකක් නෙමෙයි. ආයෙ කට් කරලා අයින් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක එන්නේ. මෙතන YouTube වලට හදනවා නම් 16:9 වගේ රේෂෝ එකකට හදන්න ඕනේ. ඊට පස්සේ TikTok වගේ හදනවා නම් 9:16 කියන රේෂෝ එකකට හදන්න ඕනේ. ඊට පස්සේ වීඩියෝ ඩියුරේෂන් එක තප්පර 8ක් තමයි දෙයිලා තියෙන්නේ. උපරිම අපිට යන්න පුළුවන් තප්පර 8ට. ඊට පස්සේ ෆ්‍රේම් රේට් එක අපිට වෙනස් කරන්න බෑ. ඊට පස්සේ අවුට්පුට් රෙසොලූෂන් එක අපිට වෙනස් කරන්න බෑ. 720ම තමයි තියාගන්න වෙන්නේ. ඊට පස්සේ අපි මේකට ප්‍රොම්ප්ට් එකක් හදාගන්න ඕනේ වීඩියෝ එකක් ජෙනරේට් කරන්න. මම new tab එකක් ඕපන් කරගෙන ටයිප් කරනවා chat gpt කියලා. chat gpt කියලා ටයිප් කරලා එන්ටර් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට උඩින්ම පෙන්නනවා chat gpt කියලා. chat gpt එකට ගිහිල්ලා අපි උඩ අපි ටයිප් කරමු ලොගින් එකක් කියලා පළවෙනි පාර ලොගින් එකක් දෙන්න වෙනවා පළවෙනි පාරම ඔයාලා chat gpt එකට යනවා නම් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඔයා Google with continue with Google තෝරලා මෙතන ඔයාගේ ෆුල් නේම් එකක් අහනවා. මම මෙතන මේ විදිහට නේම් එකක් දීලා මෙතන බර්ත්ඩේ එක අහනවා. බර්ත්ඩේ එක මේ විදිහට ටයිප් කරලා continue කරනවා. continue කරලා මේ විදිහට එයි. අපි මෙතන chat gpt එකට ගිහිල්ලා මේ විදිහට ටයිප් කරනවා. strong font එකක් ගන්න ඕන හින්දා bear and jungle animation prompt අපිට chat gpt එකෙන් බලමු මොන වගේ prompt එකක්ද දෙන්නේ කියලා. ඔන්න එයා ජෙනරේට් කරනවා. මෙන්න මේ වගේ prompt එකක් තමයි ඒවලා තියෙන්නේ. අපි මේක select කරලා මේ විදිහට copy කරගන්නවා. අපි යනවා Google AI Studio එකට මේ වගේ ක්ලික් කරපුවාම enable Google device කියලා එයි. අපිට මෙතනට මේල් එක තෝරන්න තියෙන්නේ. පළවෙනි පාර අපි Google AI Studio එක පාවිච්චි කරන හින්දා තමයි මේ විදිහට මේල් එක ඉල්ලන්නේ. මේල් එක දෙන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපි copy කරන් ආපු prompt එක මෙතනට paste කරනවා. paste කරලා run කියලා දෙනවා. දැන් අපේ වීඩියෝ එක ජෙනරේට් වෙනවා. මෙන්න මේ විදිහේ වීඩියෝ එකක් තමයි අපේ ජෙනරේට් වෙලා ආවිලා තියෙන්නේ. අපේ prompt එකට අදාළව මෙන්න මේ විදිය වීඩියෝ එකක්. මගේ ඉන්ටර්නෙට් ස්ලෝ එකක් තියෙනවා. ඒ හින්දා තමයි මේ කැඩි කැඩි වගේ පෙන්වන්නේ. ටික වෙලාවක් වීඩියෝ එක ලෝඩ් වුණාට පස්සේ හොඳට ප්ලේ වෙයි. අපි බලමු වීඩියෝ එක ලෝඩ් වෙනකන් හරි ළමයි වීඩියෝ එක ලෝඩ් වෙලා තියෙන්නේ දැන්. අපි මේක ලොකු කරලා ප්ලේ කරලා බලමු. මෙන්න මේ විදිහට තමයි අපේ AI Studio එකෙන් අපිට AI වීඩියෝ එක ජෙනරේට් කරලා දීලා තියෙන ෆොන්ට් එකට අදාළව. අපිට මෙතනින් ඕනනම් මේක තව විශාල කරගන්න පුළුවන්. කුඩා කරගන්න පුළුවන්. මෙතනින් මේ ඩොට් තුනකින් ළඟින් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපේ වීඩියෝ එක. හරි ළමයි මෙන්න මේ විදිහට තමයි අපි Google AI Studio එකෙන් වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්න. ඒ වගේම අපි බලමු අපි ළඟ තියෙන ඉමේජ් එකක් කොහොමද අපි වීඩියෝ එකක් බවට පරිවර්තනය කරගන්නේ කියලා. අපි මේ වගේ ආපහු යනවා AI Studio එකේ මුලට ගිහිල්ලා අපි යනවා ආපහු generate media කියන එක ක්ලික් කරනවා. එතනට ගිහිල්ලා අපි නැවත යනවා Vivo කියන එක ඇතුළට. මෙතනට ගිහිල්ලා ඔයාලට පේනවා ඇති මෙතන නිකන් තියෙනවා ෆයිල් එකක් ඇටච් කරන්න පුළුවන් විදිහක. එතනින් ඉමේජ් එකක් අප්ලෝඩ් කරලා අපේ තියෙන ඉමේජ් එක තියෙන ලොකේෂන් එකට ගිහිල්ලා මම දෙනවා මාළඟිනි ඩොග් කෙනෙක්. මම ඩොග් කෙනෙක්ගේ ඉමේජ් එක සිලෙක්ට් කරලා මේ වගේ AI Studio එක ඇතුළට ගන්නවා. ඊට පස්සේ අපිට මේකටත් ඕනේ අනිවාර්යෙන්
ක්‍රෝම් ෆොන්ට් එකක් මම නැවත chat GPT එකට ගිහිල්ලා ටයිප් කරනවා dog animation prompt කියලා. dog animation prompt කියලා ටයිප් කරලා enter කරනවා. අපි බලමු මෙයා chat GPT එකෙන් මොන වගේ ෆොන්ට් එකක්ද ජෙනරේට් කරලා. මෙන්න මේ වගේ ෆොන්ට් එකක් තමයි ජෙනරේට් කරලා දීලා තියෙන්නේ. මම මේ විදිහට සිලෙක්ට් කරලා copy කරලා නැවත AI studio එකට යනවා. ගිහිල්ලා මෙතන paste කරනවා. paste කරලා run කියන බටන් එක ක්ලික් කරනවා. අපි බලමු මොන වගේ වීඩියෝ එකක්ද හැදෙන්නේ කියලා. මෙන්න මේ වගේ වීඩියෝ එකක් තමයි ජෙනරේට් වෙලා ඇවිල්ලා තියෙන්නේ. අපි ප්ලේ කරලා බලමු. මෙන්න මේ විදිහට තමයි අපේ ඉමේජ් එක AI studio එකෙන් ජෙනරේට් කරලා දීලා තියෙන්නේ. ඔයාලටත් පුළුවන් මේ වගේ AI වීඩියෝ නොමිලේම Google AI studio එක භාවිතා කරලා හදාගන්න. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. මේ වගේම අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙන තුරු ගේම් එන්න.